අයිබෝවන් කියල පිළිගන්න මගේ YouTube චැනල් එකට අද මම අරගෙනාවේ අපේ ත්‍රීවිල් රියදුරු මහත්තුරුන්ට ඉතාම වැදගත් පුවතක්. ඌබා ආයතනයේ විසින් රියදුරන්ගේ පහසුව වෙනුවෙන් අලුතෙන්ම හඳුන්වා දීපු ඌබ පාස් එක ගැන තමයි අද අපි කතා කරන්නේ. මොකද්ද මේ පාස් එක? මේකින් අපිට ලැබෙන වාසි මොනවද? සහ මේකේ මිලදී ගන්නේ කොහොමද කියන එක පියවරෙන් පියවර අද වීඩියෝකින් බලමු. සාමාන්‍යයෙන් අපි හයර් එකක් දෙව්හාම ඌබා ආයතනයට යම් සේවා ගාස්තුවක් ගෙවන්න ඕනේ. හයර් ගොඩක් දුවන රියදුරන්ට මේක ලොකු මුදලක් වෙන්න පුළුවන්. ඌබ පාස් එක කියන්නේ අපි කලින් ගෙවන නිශ්චිත මුදල ලබා ගන්නා බලපත්‍රයක් වැනි දෙයක්. ඔබ මේ පාස් එක ලබා ගත්තහම අදාළ කාල සීමාව ඇතුළත ඔබ දුවන හයර් සඳහා අය කරන සේවා ගාස්තුව සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. මුලින්ම Uber app එක ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන ඔයාලට පේන ඉරි තුනක් එක්ක මෙනු අයිකන් එක. මේ මෙනු අයිකන් එක උඩ ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා උඩම තියෙන driver pass. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන කොටස් දෙකක් තියෙනවා. unlimited pass එකයි earning pass එක. පැය 24 pass එක. මෙහි මිල රුපියල් 590යි. ඔබ මේ මුදල ගෙවා pass එක ගත්තාම ඉතිරි පැය 24 ඇතුළත ඔබ දුවන කිසිම හයර් එකකට Uber එකට කොමිස් ගෙවන්න ඕනේ නැහැ. පැය 72 pass එක. මෙහි මිල රුපියල් 1690යි. දින 3ක් පුරාටම කිසිම සේවා ගාස්තුවක් නැතුව අන්ලිමිටඩ් හයර් යන්න පුළුවන් ඔබට. 2100 ඉලක්කය. ඔබ රුපියල් 2100ක ඉපයීමක් සම්පූර්ණ කළහොත් ඔබට ලැබෙන වට්ටම රුපියල් 250ක් දක්වා ඉහළ යනවා. 4000 ඉලක්කය. ඔබ දවසකට රුපියල් 4000ක ඉපයීමක් සම්පූර්ණ කළොත් ඔබට රුපියල් 450ක වට්ටමක් හිමි කරගන්න පුළුවන්. ඔබ දවසක් ඇතුළත මේ කියන මුදල හම්බ කරනකොට ඌබා ආයතනයේ විසින් ඔබට ලබා දෙන දිරිගැන්වීමක් විදිහට මෙම මුදල ඔබේ වොලට් එකට එකතු වෙනවා. ඒ කියන්නේ ඔබ වැඩිපුර මහන්සි වී වැඩ කරන තරමට ඌබා එකෙන් මිස් මුදලින් කොටසක් නැවත ඔබට ලැබෙනවා. ඉතින් මම හිතනවා මේ තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. විශේෂයෙන්ම මතක තබා ගන්න මේ පාස් එක ගන්න කලින් ඔබ දිනකට දුවන හයර් ප්‍රමාණය සහ පාස් එකේ මිල සංසන්දනය කරලා බලන්න. එතකොට තමයි ඔබට වැඩිපුර වාසිය ලබා ගන්න පුළුවන්. ඔබට මේ ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.